රයිට් ඉතින් ට්‍රේඩ් එකක් ගත්තා. දැන් අපි බලමු මොකද වෙන්නේ. මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ 5 minutes scalping strategy එකක්. ඉතින් CRT ටෙක්නික් යූස් කරලා තමයි මේ strategy යූස් කරන්න යන්නේ. ඉතින් ඕනම beginner කෙනෙක්ට උනත් ට්‍රේඩ් කරලා හොඳ profit එකක් ගන්න පුළුවන් strategy එකක් තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් CRT කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ගිහලා බලන්න. ඒකේ තමයි මම කියලා දෙන්නේ කොහොමද හරියට මේක ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ 5 minutes strategy එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip නොකර බලන්න. skip කරොත් වැඩක් වෙන්නේ නැහැ මේ වීඩියෝ එක. ඉතින් අපි කෙලින්ම යන් වීඩියෝ එකට. right ඉතින් සාමාන්‍ය CRT කියන්නේ මොකද්ද? මේක ඇල steps 3කට වෙන strategy එකක්. ඒ තමයි main candle එකක් තියෙන්න ඕනේ අපිට. ඒ candle එකේ high එක හෝ low එක take out කරන්න ඕනේ. ඉතින් example එකකට බලමු. sell side buy එකක් නම් market එකේ bullish candle එකේ high එක take out කරලා ආපහු ඒ range එක ඇතුලේ close වෙන්න ඕනේ. close වෙලා ඒ candle එකෙන් තමයි අපි trade එක ගන්නවද නැද්ද කියලා decide කරන්නේ. ඉතින් මම කලින් වීඩියෝ සම්පූර්ණ පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් අපි කෙලින්ම යන් වීඩියෝ එකට. ඉතින් මෙතන මම දැන් ඉන්නේ 5 minute chart එකේ අපි trade එක ගන්නෙ 1 minute chart එකේ. ඉතින් හැමතිස්සෙම වගේ ගොඩාක් print එනවා CRT candles. ඉතින් මෙතනදී indicator එකකුත් තියෙනවා. ඒක print වෙනවා බලන්න පුළුවන්. ඉතින් එතනදී අපි හරියටම refine කරලා filter කරලා ගන්න ඕනේ candles ටික. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක trade කරන්නේ. ඒ වගේම තමයි beginner කෙනෙක්ට උනත් මේක trade ගන්න පුළුවන්. හොඳ accuracy එකක් තියෙනවා. ඉතින් මම දැන් back test කරලා බැලුවා ගොඩක්ම. ඒ වගේම තමයි ඔයාලා දැන් බලා ගන්නත් පුළුවන්. මම දැන් back test කරනවා. ඉතින් සාමාන්‍යයෙන් 100ට 78ක් 79ක් සාමාන්‍ය 180ක් වගේ හොඳ winning rate එකක් තියෙන strategy එකක් තමයි මේක. හරියටම stop loss තියලා හරීම risk reward ratio එකක් තියාගෙන risk management කරොත් ඔයාලට 100ට 85ක් 90ක වගේම හොඳ accuracy එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක මම guarantee කරනවා ඔයාලට winning strategy එකක් කියලා. ඉතින් වැඩි විස්තරයක් යන් වීඩියෝ එකට. right ඉතින් අපිට පේනවා දැන් මම 5 minute chart එකේ mark කරගෙන තියෙනවා CRT setup modules ටික. ඉතින් අපි එකින් එක 1 minute chart එකට ගිහිල්ලා බලමු කොහොමද මේක play වෙන්නේ කියලා. ඉතින් දැන් මම යනවා 1 minute chart එකට. ඉතින් 1 minute chart එකේ මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් අපිට පේනවා 1 minute chart එකේ මෙතන දීලා තියෙනවා අපිට setup එකක්. ඉතින් 1 minute chart අපිට වෙනවා මේ 5 minute candle එක තමයි මෙතන take out කරලා තියෙන්නේ නේද? මෙතන take out කරනවත් එක්කම අපිට පේනවා මෙතන break block එකක් දීලා තියෙනවා. break block එක mitigate කරනවත් එක්කම තමයි market එක උඩට යන්නේ. ඉතින් අපි target එක වෙන්නේ මෙන්න මෙතන තියෙන high එක. අපේ 5 minute candle එකේ high එක තමයි අපිට target එක වෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා risk reward ratio එක ගොඩක් අඩු වුණාට strategy එක accuracy එක තියෙනවා හොඳට. අපි අනිවාර්යයෙන්ම trade කරනවා. ඉතින් scalping කරන්නේ පොඩි profit එකකින් අයින් වෙන එක තමයි scalping කියන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් trade එක hold කරන් හිටියා නම් දිගටම හොඳ profit එකකට යන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි මේ strategy ඒ විදිහටම follow කරනවා නම් ඒ විදිහටම අපි follow කරන්න ඕනේ. ඉතින් අපිට පේනවා දැන් මෙන්න මෙතනත් මොකක්ද වෙලා තියෙන්නේ market එකේ. අපි mark කරගත්ත setup එක දැන් 1 minute එකේ තමයි ඉන්නේ. අපිට පේනවා මේ 5 minute candle එකේ low එක take out කරලා ඒක ඇතුලේ close වෙලා තියෙනවා. ඉතින් මේක තමයි setup එක. අපිට buy setup එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී trade ගන්න කොහොමද අපිට පේනවා market එකේ overall මෙන්න මෙතන දීලා තියෙන OB එක mitigate කරගෙන තමයි market එක අපි entry point එක දීලා තියෙන්නේ. අපි entry point එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙතන තමයි entry point එක තියෙන්නේ. අපි target එක තියෙන්නේ මෙතන. ඒ වුණාට අපිට පේනවා market එක ගොඩාක් up වෙලා තියෙනවා. ඉතින් target තමයි අපි තියාගන්න ඕනේ. ඉතින් අපිට පේනවා දැන් මෙන්න මේ setup එකත් 100 හරියට වැඩ කරලා තියෙනවා නේ. මේකත් වැඩ කරලා තියෙනවා මේ setup එක. ඊට පස්සේ ඊළඟට අපි යම් මෙන්න මෙතන setup එක sell setup එකක් දීලා තියෙන්නේ. ඒ sell setup එක අපිට පේනවා high එක take out කරලා තියෙනවා. ඊට පස්සේ 5 minute එකේ candle එක ඇතුලේ close වුණා. ඉතින් දැන් 1 minute එකේ මෙතන candle opening එකක් තිබ්බට ඒක ගණන් ගන්න එපා. මොකද 5 minute එකේ wick එකක් තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපි trade ගන්න කොහොමද? අනිවාර්යයෙන්ම trade කරනවා නම් market එකේ තියෙන්න ඕනේ order block එකක්. order block එකක් හෝ break block එකක් වෙන්න පුළුවන්. ඒක fair value gap එකක් වෙන්න පුළුවන්. ඒක market structure එක වෙන්න පුළුවන්. ඉතින් අපිට පේනවා දැන් මෙතන overall market එක down trend එක තමයි යන්නේ. ඉතින් market එකේ bias එක තියෙන්නේ sell. ඉතින් අපිට පේනවා market එක මෙතනදී ඒ wick එක ගහපු වෙලේ අපිට පේනවා market එකේ මෙතන order block එකක් හදලා තියෙනවා. අපිට පේනවා aggressively sell වෙලා තියෙනවා මෙතන. එතකොට මෙතන order block එකක් හදලා තියෙනවා. මේක මම ගන්නවා මගේ entry point එක විදිහට. අපිට පේනවා මෙතනත් 50% hook වෙනකන් හිටියොත් 50% fill වෙනකන් හිටියොත් අපි මෙතන තමයි entry එක ගන්න පුළුවන් වෙන්නේ. 50% limit order එකක් දාන් හිටියනම් අපිට trade එක ගන්න පුළුවන්. අපිට පේනවා අපි high එක වෙන්නේ මෙතන තමයි. ඉතින් අපිට දිගටම high එක තියාගෙන ඉන්න පුළුවන්. target එක hit වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතනත් අපිට පේනවා setup model එකක් දීලා තියෙනවා අපිට. ඉතින් අපිට පේනවා දැන් මෙතන මට පේන දෙයක් තමයි
ඔයාලට පේනවද නැද්ද මන් දන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම මේක ෆිල්ටර් වෙන එක chart එකක් හොඳට ෆිල්ටර් වෙලා යන ගමන් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මෙතන අපිට පේනවා මාකට් එකේ මොකද වෙලා තියෙන්නේ. ඕඩර් බ්ලොක් එකක් දීලා තියෙනවා. ඕඩර් බ්ලොක් එක මිටිගේට් කරන් තමයි මාකට් එක ආවේ. ඉතින් අපි CRT ස්ට්‍රැටජි යූස් කරන නිසා අපිට ගොඩක් මේවා රිෆයින් එහෙම නැත්නම් ෆිල්ටර් කරලා පෙන්නනවා මාකට් එකේ මූවමන්ට් එකක් දෙන්න යන්නේ කොතනද කියලා. ඉතින් අපිට පේනවා දැන් මෙතනදිත් අපිට එන්ට්‍රි පොයින්ට් එකක් දීලා තියෙනවා මාකට් එකේ. ඉතින් අපේ ටාගට් එක වෙන්නේ මෙතන 5 මිනිත් කැන්ඩල් එකේ ලෝ එක. ඉතින් මේ ස්ට්‍රැටජි එක හොඳට වැඩ කරනවා. ඔයාලත් බෑක් ටෙස්ට් කරලා බලන්න අනිවාර්යයෙන්. මම දැන් ලයිව් ට්‍රේඩ් එක තරම් පෙන්නවා. ඉතින් බලමු ඉස්සරහටත් දැන් වීඩියෝ කරන ගමන් එන්ට්‍රීස් આવත් අපිට ලයිව් ට්‍රේඩ් කරමු මාකට් එකේ. ඉතින් අපිට වෙන දැන් මෙතන සෙටප් එකක් දීලා තියෙනවා මාකට් එකේ. මේ සෙටප් එකේ මාකට් එකේ හයි එක ටේක් අවුට් කරලා තියෙනවා. මාකට් එකේ හයි එක ටේක් අවුට් කරාට පස්සේ අපිට වෙන මේ ෆෙයාර් වැලියු ගැප් එකක් දීලා තියෙනවා. එහෙමත් නැත්නම් මාකට් එකේ රිවර්සල් කැන්ඩල් එකක් දීලා තියෙනවා. මාකට් එක ඩවුන් වෙලා තියෙන. ඒක මෙතනදී කෙනෙක් බලන කෙනෙක්ට කරන්න අමාරු දෙයක් තමයි. දැන් මෙතනදී ට්‍රේඩ් එකක් එන්න වෙන්නේ කොතනද? ඒවනේ හොයන්න අමාරු. ඉතින් අපිට පේනවා දැන් මාකට් එකේ මෙන්න මෙතන ගත්තොත් බ්‍රේක් බ්ලොක් එකක් දැන්. මේ FEG එකක් තියෙනවා. අපිට පේනවා FEG. එතන ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. ෆෙයාර් වැලියු ගැප් එක රිෆයින් කරනවා. ඒ කියන්නේ අපිට පේනවා ෆෙයාර් වැලියු ගැප් එක මිටිගේට් කරගෙන තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් දැන් බ්‍රේක් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් කාට හරි බ්‍රේක් බ්ලොක් කියන්නේ බ්‍රේක් බ්ලොක් එක මේ රෙස්පෙක්ට් කරන්නේ නැතුව මාකට් එක ගිහිල්ලා නැවත පාරක් එද්දී අනිවාර්යෙන් මේ බ්ලොක් එකට රෙස්පෙක්ට් කරනවා මාකට් එක. අපිට වෙනවා ඒක නැත්තම් අපිට වෙනවා මෙතන FEG එක මිටිගේට් කරගෙන තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. මොකද මෙතන මාකට් ස්ට්‍රක්චර් එක ගොඩක් අඩුයි. ඒ නිසා අපිට හරියටම රිෆයින් ට්‍රේඩ් කරන්න අමාරුයි මේ වගේ ස්ට්‍රක්චර් එකක් දුන්න වෙලාවට. ඉතින් අපිට වෙනවා මෙතන OB එකක් නෙමෙයි ෆෙයාර් වැලියු ගැප් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ ෆෙයාර් වැලියු ගැප් එක මිටිගේට් කරගෙන තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. මෙතනදී කාට හරි මිස් වෙන්නත් පුළුවන්. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද 5 මිනිත් chart එකේ තමයි අපි ස්කැල්ප් කරන්නේ. 5 මිනිත් chart එකේ ඕන තරම් එන්ට්‍රීස් තියෙනවා. දැන් අපි බලමු මාකට් එකේ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් තව මෙතනත් සෙටප් එකක් මාකට් එකේ දීලා තියෙනවා. ඉතින් මෙතන බයි සෙටප් එකක් දීලා තියෙන්නේ. දැන් මෙතන මාකට් එකේ දීලා තියෙන්නේ සෙල් සෙටප් එකක්. ඒක වැඩ කරලා නැහැ මාකට් එකේ. ඒකට හැම ට්‍රේඩ් එකක්ම වැඩ කරන්නේ නැහැ. ඒකට මේක බොරු වෙනවා. මොකද මම ඔයාලා හැම වැඩ කරන ට්‍රේඩ් එකක්ම බොරු කරලා මේක බොරු වෙනවා. ඉතින් මේ විදිහට වැඩ කරන්නේ නැහැ මාකට් ස්ට්‍රැටජිස්. ලොස් සහ ප්‍රොෆිට්ස් අනිවාර්යයෙන්ම අපි මැනේජ් කරගන්න ඕනේ. ඉතින් මෙතන සෙටප් එකක් දීලා තියෙනවා මාකට් එකේ. මාකට් අපිට වෙන මෙතන හයි එක ටේක් අවුට් කරලා අපව මාකට් එක මෙතන ලෝ එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මාකට් එක මෙතනත් අපිට සෙටප් එකක් දීලා තියෙනවා. අපිට පේනවා කොච්චර මේක ඇකියුරසි වැඩ කරනවද කියලා. ඉතින් මේ සෙටප් එක ඇවිල්ලා මාකට් එක මෙතන හයි එක තියෙනවා. මේ හයි එක ලෝ එක ටේක් අවුට් කරලා තියෙනවා මාකට් එකේ. මේ බයි සෙටප් එකක්. ඉතින් අපිට පේනවා මාකට් එකේ මෙතන ඕඩර් බ්ලොක් එක මිටිගේට් කරලා දාලා මාකට් එක උඩට ගිහිල්ලා තියෙන්නේ. අපිට පේන ටාගට් මෙතන උනා. අපේ ටාගට් දිගටම තියාගන්න පුළුවන්. අපේ ටාගට් එක රීච් වුණාට පස්සේ අනිවාර්යෙන් අපි ස්ටොප් ලොස් බ්‍රේක් ඉවන් දාගන්න ඕනේ. ඒතර අපිට රිස්ක් එකක් නැහැ. බ්‍රේක් ඉවන් දාගත්ත පස්සේ අපේ ටාගට් එක දිගටම අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රැටජි එක ගොඩක් සිම්පල්. ඒ වගේම ගොඩක් ඇකියුරේට්. ඉතින් ඒක තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ මට. ඉතින් මම හිතනවා ඔයාලට මේ තේරෙන්නේ නැති කියලා. මම කියන එක තේරෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද කලින් වීඩියෝ එකත් බලලා කමෙන්ට් එකක්වත් තිබ්බේ නැහැ. එහෙම කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක තමයි මොටිවේට් වෙන්න ඉස්සරහට තමයි වීඩියෝස් ගේන්න. අපිට වෙන දැන් මෙතනත් මාකට් එක වදිලා තියෙන්නේ. හයි එක ටේක් අවුට් කරා. මාකට් එක ඇතුළට ආවා. මෙතන ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. ඕඩර් බ්ලොක් එක මිටිගේට් කරා. මාකට් එක ඩවුන් වුණා. ඉතින් මෙතන ට්‍රේඩ් එකක් ගත කෙනෙක්ට විනින් ට්‍රේඩ් එකක් මේක. ඒකට අපිට පේනවා ටාගට් එක ගොඩක් පොඩි. ඒ වුණාට අපිට ටාගට් තියාගෙන ටාගට් එක රීච් වෙච්ච ගමන් අපිට බලන්න ස්ටොප් ලොස් බ්‍රේක් ඉවන් ගේන්න බය නැතු. ටාගට් එක අල්ලන් හිටියානම් ටාගට් එක අල්ලන්න පුළුවන් අපිට මෙන්න මෙතනටම. මෙතනටම අපි ටාගට් එක අල්ලන්න පුළුවන් බය නැතු. හරිද? ඊට පස්සේ අපි දැන් පාව එකක් බලමු. මේකත් බයි සෙටප් එකක්. අපිට වෙනවා ලෝ එක ලොස් වෙලා තියෙනවා මෙතනදී. ලෝ එක ලොස් වෙනත් එකම අපිට පේනවා මොකද්ද? මාකට් එකේ රියැක්ෂන් එක. ඔයාලට පේනවද මේ කියන එක? මාකට් අපිට පේනවා මෙතනදී ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. ෆෙයාර් වැලියු ගැප් එක මිටිගේට් කරා මාකට් එක. හරිද? මෙතන ට්‍රේඩ් එක අපිට ගන්න පුළුවන්. අපිට ආවට වෙන්නේ මෙතන. ඊට පස්සේ අපිට තියෙනවා තව සෙටප්ස්. මෙච්චරමක් කරලා දෙන්නේ. අර විතරක් තියෙන දිගටම. රයිට් ඉතින් අපිට පේනවා දැන් මේ සෙටප් එක බලුවොත් අපිට පේනවා සෙල් සෙටප් එකක් දීලා තියෙන්නේ මාකට් එකේ. අපිට පේනවා හයි එක රීච් වුණා. මාකට් එකේ රේන්ජ් එක ඇතුළට මාකට් එක ආවා. මෙතන හදලා තියෙන ෆෙයාර් වැලියු ගැප් එක මාකට් එකෙන් මිටිගේට් කරා. මාකට් එක ඩවුන් වුණා නේ. ඩවුන් වුණා. මාකට් එක පල්ලෙහාට ආවා. ඉතින් මේ ස්ට්‍රැටජි අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරලා බලන්න. ඉතින් ගොඩක් විනින්
ස්ට්‍රැටජිස් කියලා කියන්න පුළුවන්. ඉතින් මේවට තමයි කියන්නේ විනින් ස්ට්‍රැටජිස් කියලා. ඉතින් අනිවාර්යෙන් ටෙස්ට් කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් කලින් දාපු වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ ගොඩක් ඉම්පෝටන්ට් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින්